සුබ දවසක් ඔයාලා හැමෝටම මුලින්ම ඔයාලව මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම කරන්නේ අපිට මේ කාලේ තියෙන ආර්ථික අපහසුතාවයත් එක්ක අපි මාසෙට කොහොමද බජට් ප්ලෑන් එකක් හදාගෙන ග්‍රොසරි අයිටම් ටික ගන්න කියලා පොඩි ටිප්ස් ටිකක් ඔයාලට කියන්න. මේක මම කරන විදිහ. ඉතින් මේ තියෙන්නේ මම ජනවාරි මාසෙට ගත්ත බඩු ටික රුපියල් 15000කින් තමයි අපි 4 දෙනෙක් මාසෙට ජීවත් වෙන්නේ. ඉතින් බලමු කොහොමද මම ප්ලෑන් කරගත්තේ කියලා. ඔයාලා වීඩියෝ එක බලන ගමන් මම මේ දෙන ටිප්ස් ටිකත් පුළුවන් විදිහට කරලා බලන්න. මම මෙතන සීනි පිටි වැඩිපුර අරගෙන තියෙනවා. අපේ දළු කඩන සේවකයන්ට තේ හදන්න එයාලට කෑම ಜಾති හදලා දෙන්න තමයි වැඩිපුර අපි සීනි පිටි ගන්නෙ. ඉතින් සුදුලූණු නම් මම වැඩිපුර ගන්නවා. මොකද සුදුලූණු සූදුරු වගේ දේවල් අනිවාර්යයෙන්ම ඔයාලගේ කෑම වලට එකතු කරගන්න. ඒක තෙල් අවශෝෂණය කරන්න පුළුවන් එක විදිහක්. ඉතින් හක්කුරුත් ගත්තා, ඉඟුරු හක්කුරු. මම දැන් ජනවාරි මාසේ ඉඳන් පුරුද්දක් ඇති කරගෙන තියෙනවා හැමදාම උදේට කොළ කැඳ හදන්න ඕන කියලා. කොළ කැඳ, කිතුල් පිටි කැඳ, ඒ වගේ කුරහන් කැඳ, ඒ වගේ හැමදාම පිටි වෙනුවට කොළ කැඳ වීදුරුවක් හදන එක තමයි මගේ අලුත් අවුරුද්ද තිබුණ එකම ටාගට් එක. ඉතින් මම එක මේ දවස්වල කරගෙන යන ගමන් තියෙන්නේ. ඉතින් මේ මාසේ බජට් ප්ලෑන් එකට කිරි පිටි වලට යන වියදම මට එතනින් ඉතුරු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මොකද අපිට මාසෙකට සාමාන්‍යයෙන් අවම කිරි පිටි පැකට් දෙකක්වත් යනවා. ඉතින් රුපියල් 2000ක් 2500ක් වගේ මට ඒකෙන් ඉතුරු කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මේ පොඩි පොඩි සම්පෝෂ නම් මනම් ඒවා ඉතින් බඩු කියන දවසට විතරයි ගේන්නේ. ඒ නැතුව කොච්චරවත් අරගෙන නැහැ මම. ඊට පස්සේ ලුණු මේ වගේ දේවල් තව කියන්න ඕනේ මිරිස් කුඩු 3-5 කුඩු කෑලි මිරිස්. මම සාමාන්‍යයෙන් ගෙදර හදලා තමයි ගන්නෙ. හැබැයි මේ මාසේ මට හදාගන්න බැරි වුණා. මේකෙත් ඔයාලට වියලි මිරිස් කිලෝ 1ක් අරගෙන කෑලි මිරිස් සහ මිරිස් කුඩු ඔයාලට හදාගන්න පුළුවන් මාස 2කට විතර සෑහෙන්න. කොත්තමල්ලි ටිකක් වැඩිපුර අරගෙන 3-5 හදාගන්න පුළුවන්. ඒවා හදන හැම විදිහක්ම YouTube channel වල තියෙනවා. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඒ වගේම කියන්න ඕන කොච්චර ගාණ අඩු වුණත් කිරලා ගන්න 3-5 මිරිස් කුඩු ගන්න එපා. මොකද ඒවා සමහර යම් යම් දේවල් කලවම් කරලා එනවා කියලා තමයි නිවුස් වලටත් කිව්වේ. ඊට පස්සේ ගිනි පෙට්ටි ගන්නකොට මම බොක්ස් එකක්ම ගන්නවා. මාස 2කට 3කට විතර සෑහෙන්න. මේ පාර වොෂින් පවුඩර් නම් රීෆිල් පැක් එකක් තමයි ගත්තේ. මේ තියෙන බාර් සබන් මම සාමාන්‍යයෙන් බාර් සබන් තමයි ගෙදර සිංක් එකේ පාවිච්චියට ගන්න. විම් සබන් ගන්න නැහැ. බාර් සබන් වල ගොඩක් අරපිරි මහ ගන්න පුළුවන්. ඒ වගේම මේකෙන් කෑලි 10ක් වගේ කපා ගන්න පුළුවන්. මාසයක් හෝ ඊට වඩා මට වැඩිපුර පාවිච්චි කරන්න පුළුවන්. විම් වල වගේම කුණු ඉඳුල් දැලි ඒ වගේ දේවල් හොඳට යනවා මේ බාර් සබන් වලින්. ඕනෑම බාර් සබන් එකක් මම මේ බ්‍රෑන්ඩ් එක කියලා එහෙම ගන්නෙ නැහැ. තියෙන විදිහට බලලා තමයි ගන්නෙ. බබාට පැම්පස් ගන්නෙත් එකපාරයි. ඔක පැකට් එකේ 4ක් තියෙනවා. එයාට වැඩි පාවිච්චි කරන්නේ නැහැ. මොකද දැන් එයා ටිකක් ලොකුයි. කොහේ හරි යනකොට තමයි පැම්පස් අන්දන්නේ. බිස්කට් වර්ගත් ගෙදරට ගේනවා දැන් ගොඩක් අඩුයි. මේ ගත්ත බිස්කට් පැකට් එක තමයි අපි මාසෙටම වගේ පාවිච්චි කරන්නේ. සමහර වෙලාවට බිස්කට් තව පැකට් එකක් ගේනවා. පොල් තෙලුත් අපි කිලෝ වලින් තමයි මැනලා ගන්නෙ. කිලෝ 2ක් වගේ තමයි බුදුපහන තියන වගේම කෑමට ගන්න අපි පාවිච්චි කරන්නේ. ඉතින් තව දෙයක් කියන්නම්. මේ තියෙන්නේ මම ගෙදර උයන බත් ඉතුරු වුණාම ඒව වේලලා හදාගන්නේ මේක.
වේලලා ඊට පස්සේ කබලේ බෙදලා පිටි කළාම අග්ගල හදන්න පුළුවන්. ඉතින් හරිම රසයි ඒ වගේම ගුණයි. ඉතින් බත් අපතේ යවන්නේ නැහැ. ওই විදිහට තමයි මම එකතු කරලා තියාගෙන ඉන්නේ. ඊට පස්සේ මෙන්න මේ පැකට් එක දුවගේ මොන්ටිසෝරියෙන් තමයි දීලා තිබුණේ ආයුර්වේදය හරහා එන කැඳ පැකට් එකක්. හරිම ගුණයි. ගොඩක් කොල්ලු මෙනේරි බාර්ලි වගේ දේවල් තමයි මේකට ඇඩ් වෙලා තියෙන්නේ. ඉතින් මම ඒකෙනුත් කැඳ හදනවා. ඊට පස්සේ කිතුල් පිටි වලිනුත් කැඳ හදනවා. ඉතින් මේවා හරිම ගුණ දේවල්. අපි කිරි පිටි එකක් බොනවට වඩා මේ වගේ දෙයක් බොන්න පුරුදු වුණොත් ඇත්තටම අපේ ඇඟට ගුණයි. ඒ වගේම බබාලටත් ගොඩක් පෝෂණය ලැබෙනවා මේ දේවල් වලින්. ඉතින් මුලින්ම අපි කඩේට යන්න කලින් හදාගන්න බඩු ලිස්ට් එකට අත්‍යවශ්‍යම බඩු ටික විතරක් ඔයා ලියා ගන්න ඕනේ මේවා කියලා. ඊට පස්සේ අපි තව දැනුවත් වෙන්න ඕනේ අපි කඩේට ගියාම දකින දේවල් ගන්න නැතුව ඉන්න ඕන. මොකද ඒකෙන් තමයි අපිට ගොඩක්ම වියදම වැඩි වෙන්නේ. ඊට පස්සේ අපි එක එක බ්‍රෑන්ඩ් වලින් දැන් මිරිස් කුඩු ගත්තොත් ගොඩක් බ්‍රෑන්ඩ් වලින් තියෙනවානේ. ඉතින් අපි මිල බලලා හොඳ ක්වොලිටි බඩුවක් ගන්න තෝරලා බේරලා ඒක ගන්නත් බලන්න ඕන. මේ බාර් සබන් කැටේ කෑලි 10කට වගේ කපන්න පුළුවන්. ඉතින් මම හැමදාම මේ විදිහට කෑලි වලට කපලා ඊට පස්සේ පෙට්ටියක අහුරලා තියාගෙන ඕනි වෙලාවට පාවිච්චි කරනවා. මේක සිංක් එකේ දැලි කුණු වගේ වලං වල තියෙනවා හොඳට යනවා. ඒ වගේම රෙදි සෝදන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම හැමදේටම මේ බාර් එක තමයි පාවිච්චි කරන්නේ. මේක ගොඩක් ලාභදායී වුණා මට. ඒ වගේම කියන්න ඕනේ මම පොල් ඊට පස්සේ ගම්මිරිස් කුරුඳු කරාබු නැටි එනසාල් වගේ දේවල් කඩෙන් ගන්නෙ නැහැ. ඒවා අපි වගා කරනවා. ඉතින් ඒවෙන් තමයි අපි ගෙදර පාවිච්චිටත් ගන්නෙ. ඒ වගේම හාලුත් සමහර මාසවලට විතරයි අපි ගන්නෙ. ඉතින් මගේ බඩු මම අහුරගන්නේ මේ කබඩ් එකේ තමයි. මොකද තාම අපේ කුස්සියට පැන්ට්‍රි එකක් හදලා නැහැ. ඉතින් හැම බඩුවක්ම මම මේ විදිහට මේ කබඩ් එකේ අසුර ගන්නවා. එතකොට මට ලේසි තියෙන තැන කොහෙද කියලා හොය ඉන්න ඕනේ. මේ කබඩ් එක ඇතුලේ තමයි හැමදේම තියෙන්නේ කියලා මම දන්නවා. ඉතින් ගෙදර මුදල් ඉතුරු කරගන්න මම තව වැඩ කීපයක් මේ දවස්වල කරගෙන යන ගමන් ඉන්නේ. ඉතින් ඒ වගේ වීඩියෝස්ත් ඔයාලට මම දාන්නම්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකකින් පොඩි හරි දෙයක් දැනගත්තා නම් ඉතින් ඒක මට ගොඩක් සතුටක්. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන්න එන්නම්. ඔයාලට සුබ දවසක්. ගොඩක් ස්තුතියි මාව බලන් හිටියටයි අහගෙන හිටියටයි.